හරි. ළමයි අද අපි කතා කරන්න යන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන කියන විෂය ඇතුලේ වැදගත් ප්‍රශ්නයක් වෙන ලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන ගණිතමය ගැටලුව විසඳන ආකාරය. ඉතින් අද මේ සාකච්ඡාව අපි කරගෙන යන්නේ 2024 අපෙන් අහපු ඒ ගානත් එක්ක තමයි අපි සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් මම ඔයාලට පොඩි ස්ටෙප් ටිකක් කියලා දෙනවා ගාන හදන්න. ඒ ස්ටෙප් වලට ඔයාලා ගාන හදාගෙන ගියා නම් වැඩේ ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අමාරු තැන්, ලේසි තැන් මේ ඔක්කොම පිළිවෙලකට අහගන්න පුළුවන් මුලින් ඉඳන් අගට වෙනකම්. මේ ගානෙන් ලකුණු 12ක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ලකුණු 8ක් ඔයාලට ලබා ගන්න පුළුවන්. එයාට හරියටම අපි ගමු. ඉතින් ඔයා මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම ඔයාගේ ආකෘතිය දා ගන්නවා. ඉස්සෙල්ලාම ඔයා ගාන හදන්න පටන් ගන්න ඕන අමතර තොරතුරු වලින්. බලන්න දැන් සාරදාගේ සිල්ලල වෙරළු ව්‍යාපාරයට අදාළ තොරතුරු ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා අමතර තොරතුරු ටිකක්. හරි? ඔයාලට ඊට පස්සේ දීලා තියෙනවා අමතර තොරතුරු ටික. අන්නේ අමතර තොරතුරු ටිකත් අරගෙන අපි දැන් මේ තියෙන අමතර තොරතුරු ටික මේ අමතර තොරතුරු ටිකත් අරගෙන අපි දැන් මේ ගාන හදන්න යන්නේ. හරි? පළවෙනියටම කියනවා 2024 12:31 දිනට අවසාන තොගය 60000යිලු. එහෙනම් මේ අවසාන තොගය අපි කොහෙටද දාන්නේ? අවසාන තොගය මේ 60000 කියන එක අපි කොහාටද දාන්නේ? හරි? අවසාන තොගය 60000 කියන එක අපේ ලාභ ප්‍රකාශනයට වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයටත් අපි අරගෙන යන්න ඕනේ. එහෙනම් ඔයා ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන? ඔයාගේ ලාභ ප්‍රකාශනයේ අවසාන තොගයේ විදියට 60000ක් දාන්න. හරි? 60000ක් දාන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ අවසාන තොගය අපි මොකද කරන්න ඕන? විකුණුම් පිරිවැයවැදී අඩු කරනවානේ. අන්න ඒක නිසා අපි මේක අඩු කිරීමක් විදියට තමයි පෙන්වන්න ඕන. හරිද ළමයි? අපි ඔක වරහන් ඇතුලේ පෙන්වනවා නම් හොඳයි. හරි? වරහන් ඇතුලේ පෙන්වනවා නම් හොඳයි. ඊට පස්සේ මේකම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් විදියට පෙන්වන්නවා. අපි ඒක පෙන්නමු ජංගම වත්කම් වල අවසන් තොගයේ විදියට කීයද? 60000. හරි? ඔන්න පළවෙනි ගැලපිල්ල අපි කරලා ඉවරයි. හරි? අවසන් තොගය අපි දාන්නේ කොහෙටද? ලාභ ප්‍රකාශනයටයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ලාභ ප්‍රකාශනයේ අඩු කිරීමක් විදියට පෙන්නනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි දාන්නේ අපේ වත්කමක් විදියට. ජංගම වත්කමක් විදියට තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි ඒක පෙන්වුම් කරන්නේ. හරිද? ඒක පැහැදිලිද ළමයි? මං හිතනවා අවසාන තොගයේ ගැලපීම ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපිට කියලා තියෙනවා මාසික ගොඩනැගිලි කුලිය රුපියල් 1000යි කියලා. මොකද්ද කියලා තියෙන්නේ? මාසික ගොඩනැගිලි කුලිය රුපියල් 1000යි කියලා තියෙනවා. හරි. අපි මේක හදාගෙන ඉමු වරහණක් විදියට එන විදියට. අපි දැම්ම රුපියල් වලින් 60000ක් අඩු කිරීමක් විදියට. හරිනේ? හරි. 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 දැන් ඔන්න අපිට තියෙනවා මාසික ගොඩනැගිලි කුලිය 1000යි කියලා. එහෙනම් මාසෙකට අදාළ ගොඩනැගිලි කුලිය 1000යි නම් වර්ෂයකට අදාළව ගොඩනැගිලි කුලිය අපි හොයන්නේ කොහොමද? ආ මාසෙකට 1000යි නම් වර්ෂයකට හොයන්නේ කොහොමද? 1000 ඒවා කීයද? 1000 ඒවා කීයද ළමයි? 1000 ඒවා 12ක් නේ. 1000 ගුණ කිරීම 12. අන්න ඔයාලට පුළුවන් මාසික කුලිය හොයාගන්න 1000 ගුණ කිරීම 12යි. එහෙනම් කීයද මාසික ගොඩනැගිලි කුලිය? 12000 නේ. මාසික ගොඩනැගිලි කුලිය 12000යි. හරි? දැන් අපි මේක කොහෙද සටහන් කරන්නේ? මේ මාසික ගොඩනැගිලි කුලිය කියන එක. කොහෙද අපි මේක සටහන් කරන්නේ? මාසික ගොඩනැගිලි කුලිය 12000ක් ආව අපිට. අපි කොහෙද මේක සටහන් කරන්නේ? ගොඩනැගිලි කුලිය. ඔව්. කොහෙද සටහන් කරන්නේ? good. අපි මාසික ගොඩනැගිලි කුලිය සටහන් කරන්න ඕනේ පරිපාලන වියදම් වල. කොහෙද සටහන් කරන්න ඕනේ? පරිපාලන වියදම් වල. ඇයි අපි මාසික ගොඩනැගිලි කුලිය පරිපාලන වියදම් වල සටහන් කරන්නේ? මොකද
අපි පරිපාලන වියදම් ඇතුළේ තමයි භාණ්ඩ බෙදා හැරීමට අදාළ නෙමෙයි අපේ ව්‍යාපාරය පරිපාලනය කරගෙන යාමට අදාළ වියදම් අපි පරිපාලන වියදම් වල දානවා. එතකොට බෙදා හැරීමේ වියදම් වල දාන්නේ මොනවද? භාණ්ඩ බෙදා හැරීමට අදාළ වියදම්. හරි. පැහැදිලිනේ කතන්දරේ. එහෙනම් අපි පරිපාලන වියදම් දාන්න ඕනේ. ගොඩනැගි පරිපාලන වියදම් වල ගොඩනැගිලි කුලී දාන්න ඕනේ කියලා. 12000. හරි. 12000. දැන් ළමයිට ප්‍රශ්නයක් එනවා 12000යි. හැබැයි ශේෂ පිරික්සුමේ තියෙනවානේ ගොඩනැගිලි කුලී 10000යි කියලා. ශේෂ පිරික්සුමේ තියෙනවා මේ ගොඩනැගිලි කුලී කීයයි කියලාද? 10000ක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි අපි ලාභලාභ ප්‍රකාශනය හදන්නේ උපචිත පදනමට. එහෙනම් උපචිත පදනමට හදනවා නම් අපි මුදලින් ගෙවපු ගාන නෙමෙයි සම්පූර්ණ වියදම වාර්තා කරනවා. දැන් මුදලින් ගෙවලා තියෙන්නේ 10000යි ගොඩනැගිලි කුලී වලින්. එහෙනම් ළමයි ගොඩනැගිලි කුලී වල 2000ක් අපිට ගෙවන්න තියෙනවා. අන්න මොකක්ද ඒක? උපචිත මොකක්ද? උපචිත වියදමක්. එහෙනම් අපි ඒක සටහන් කරගන්න ඕනේ. උපචිත ගොඩනැගිලි කුලී 12000න් 10000යි ගෙවලා තිබ්බේ. තව ගෙවන්න තියෙනවා 2000. නේ? 12000න් 10000යි ගෙවලා තිබ්බේ. තව ගෙවන්න තියෙනවා 2000ක්. අන්න උපචිත ගොඩනැගිලි කුලී. හරිනේ. ඊට පස්සේ අපිට කියනවා බෙදා හැරීමේ රට සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 108 ගාන ෂෙයා කරන්නලු. බෙදා හැරීමේ රට සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 108 ගාන. බලන්න දැන් බෙදා හැරීමේ රට කීයක් තියනවද? අන්න බෙදා හැරීමේ රට ලක්ෂ 4ක් තියෙනවා. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕන? මේ ලක්ෂ 4ට 108ක් කොච්චරද කියලා බලන්න ඕනනේ. ලක්ෂ 4ට 108ක් කොච්චරද කියලා බලන්න ඕන. එහෙනම් කීයද ලක්ෂ 4ට 108ක්? අපිට එනවා 32000යි. හරි? ලක්ෂ 4ට 108ක් 32000ක් එනවා. බෙදා හැරීමේ රටයක් ඉඳලා බෙදා හැරීමේ වියදම් වල අපි රතශය කියලා දානවා. රතශය කියලා දානවා. කීයද? 32000යි. ඔන්න දැන් ළමයි හැමෝම වරද්දන කෑල්ලකට මම ඔයාලව එක් කරන් යනවා. මොකක්ද වරද්දන කෑල්ල? ඔයාලා මේ රතශය ගණනය කරාට පස්සේ මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගෙනියන්න ඕන. කොහෙටද අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගෙනියන්නේ? අපේ ජංගම නොවන වත්කම් වලට. එහෙනම් අපි ජංගම නොවන වත්කම් වල අපි දාගමු. මොනවද අපේ බෙදා හැරීමේ රත? බෙදා හැරීමේ රත අපිට තියෙනවා. අපේ පිරිවැය කීයද? පිරිවැය කීයක් තිබ්බද? බලන්න ගිහිල්ලා ගානේ පිරිවැය කීයද කියලා. පිරිවැය කීයද? පිරිවැය ලක්ෂ 4යි. පිරිවැය තියෙනවා ලක්ෂ 4ක්. දැන් මෙතෙන්ට අපි ගන්න ඕන සමුච්චිත ෂය. සමුච්චිත ෂය ගන්න ඕන මෙන්න මෙතෙන්ට. දැන් ළමයි සමුච්චිත ෂය ගද්දී අපි මොකද කරන්න ඕන? මෙන්න මේ ගානේ දීලා තියෙන අපිට බෙදා හැරීමේ රට ෂය වෙන් කිරීම 2024 1ට තිබිලා තියෙනවා 64000. ඒ කියන්නේ ආරම්භක අපේ ගිණුමේ ආරම්භක දවසේ 1 දිනට 64000ක් තිබිලා තියෙනවා. හැබැයි අවසාන දවසට අපි හදන්නේ 12යි 31කටනේ. එහෙනම් මේ අවුරුද්දට 32000යි. කලින් තිබ්බ කීයක්ද? 64000. මේ අවුරුද්දට කීයද? 32000යි. එහෙනම් මේ දෙකේම එකතුව තමයි අපි ළමයි සමුච්චිත ෂය කියලා ගන්න. මේක හැමෝම වරද්දන ගන්න. හරි? එතකොට 96000ක් අපිට තියෙනවා සමුච්චිත ෂය. ඊට පස්සේ තමයි අපි මෙතෙන්ට ධාරණ අගය ගන්න. හරි? පස්සේ මේ ලක්ෂ 4න් සමුච්චිත ෂය ටික අඩු වුනහම ඔන්න අපිට එනවා මොකක්ද දෙන්නේ? ධාරණ අගය. හරි? මං හිතනවා පැහැදිලි කියලා. ඔන්න අපේ දැන් ගැළපිලි ටික ඉවරයි. දැන් අපි මොකද කරන්නේ? උඩේ ඉඳන් අපි මේ ටික දාගෙන යනවා. ප්‍රාග්ධනය. කොහෙටද යන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමට. මේ පිළිවෙලටම කරන්න ළමයි. එතකොට ඔයාලට වරදින්නේ. ප්‍රාග්ධනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යනවා. කීයද තිබ්බේ අපිට ප්‍රාග්ධනය? 4,55,000යි. හරි? අපිට ප්‍රාග්ධනය තිබ්බ 4,55,000යි. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ආරම්භක තොගය 58,000යි. අපි විකුණු පිරිවැය හොයද්දි තමයි ආරම්භක තොගය ගන්නෙ
58,000ක් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට ඔන්න බැංකු ණයක් තියෙනවා රුපියල් 50,000ක 100ට 8යි පොලිය. බැංකු ණය 50,000යි. එහෙනම් අපි මේ 50,000ට 100ට 8ක් කීයද කියලා බලන්න ඕනේ. කොහොමද බලන්නේ 50,000ට 100ට 8? 100ට 8 කීයද? 4,000යි. බැංකු ණය පොලිය 4,000යි. දැන් අපි බලන්න ඕන ළමයි ගිහිල්ලා මේ බැංකු ණය පොලිය ගෙවලද කියලා. අන්න අපිට හම්බ වෙනවා ශේෂ පිරික්සුමේ මෙතෙන් දෙද්දී ණය පොලි 2,000ක් ගෙවලා තියෙනවා. 2,000ක් ගෙවලා තියෙනවා. එහෙනම් සම්පූර්ණ මූල්‍ය අපි වියදම කීයද? ණය පොලි කීයද? ණය පොලි කීයද? ණය පොලි 4,000යි. 4,000යි. හැබැයි ඒකෙන් 2,000ක් ගෙවලා තියෙන්නේ. එහෙනම් තා 2,000ක් ගෙවන්න ඕන. එහෙනම් අපිට උපචිත වෙනවා. උපචිත වෙනවා. උපචිත වෙනවා. ණය පොලි 2,000ක්. 4,000න් 2,000යි ගෙවලා තියෙන්නේ. එහෙනම් තා 2,000ක් ගෙවන්න තියෙනවා. මම උපචිත කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. හරි? හරි. ඔයාලට මේ ගණන් සවිස්තරාත්මකව අහගන්න ඕන නම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊට පස්සේ මම ඔයාලට මේ ප්‍රශ්න වලට ඔයාලට නොතේරෙන තැන් වලට උත්තර ගේන්නම්. හරි. අපි දැන් බැංකු ණය 50,000 දිගු කාලීන එකක්. එහෙනම් අපි මේ බැංකු ණය දිගු කාලීන වගකීමක් විදියට දාන්න ඕන. බැංකු ණය දිගු කාලීන වගකීමක් විදියට දානවා 50,000. හරිනේ. හරි. දැන් ඊළඟට අපේ ණයගෙතියෝ. ණයගෙතියෝ කියන්නේ කවුද ළමයි? වත්කම. අන්න වත්කම් වල අපි ණයගෙතියෝ පෙන්නනවා. ණයගෙතියෝ පෙන්නනවා. ණයගෙතියෝ පෙන්නනවා වත්කම් වල කීයද? 45,000යි. ණයගෙතියෝ කීයද? 45,000යි. හරිද? එතකොට ණය හිමියෝ වගකීමක් 51,000යි. මොන වගකීමක්ද? ජංගම වගකීමක් නේ. ණය හිමියෝ අපිට කීයද තිබ්බේ ණය හිමියෝ 51,000යි. ණය හිමියෝ 51,000යි. හරිද? හරි. දැන් එතකොට ඊළඟට තියෙන අපිට ගැනුම් 3,75,000යි. විකුණුම් පිරිවැය හොයද්දි තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා විකුණුම් 5,90,000යි. අපේ ප්‍රධාන ආදායම 5,90,000ක් තියෙනවා. 5,90,000ක් තියෙනවා. හරිද? 5,90,000ක් තියෙනවා. ඊට පස්සේ ගෙන ඒමේ කුලී තියෙනවා. මෙන්න ගෙන ඒමේ කුලී තියෙනවා 22,000ක්. ඒකත් අපිට ඕන වෙන්නේ විකුණුම් පිරිවැය හොයාගන්න. ගොඩනැගිලි කුලී අපි දැම්මා දැනටමත්. විකුණුම් සේවක වැටුප්. අන්න ළමයි සේවක වැටුප් කිව්වම අපි පරිපාලන වියදම් වලනේ දාන්නේ. හැබැයි මේක බලන්නකො මේක තියෙන්නේ විකුණුම් සේවක වැටුප්. විකුණුම් සේවක වැටුප් හැමතිස්සෙම අපි දාන්න ඕන බෙදා හැරීමේ වියදමක් විදියට. හරි? ළමයි හැමතිස්සෙම අපි විකුණුම් සේවක වැටුප් දාන්නේ බෙදා හැරීමේ වියදමක් විදියට. කීයද විකුණුම් සේවක වැටුප්? 90,000යි. හොඳට ගාන දිහා බලාගෙන හදන්න ඕන. විදුලි ගාස්තු පරිපාලන විදුලි පරිපාලන කීයද විදුලි? 50,000යි. ළමයි ටයිපින් මිස්ටේක් වෙන්න පුළුවන්. ඉක්මනින් හදාගෙන යන හින්දා ඒ ගැන හිතන්න එපා. දුන්වට්ටම් බෙදා හැරීමේ වියදමක්. දුන්වට්ටම් කීයද දුන්වට්ටම් ළමයි? දුන්වට්ටම් අපිට තියෙනවා 12,000යි. ඔව් 12,000ක් තියෙනවා. දුන්වට්ටම් 12,000යි. ඊට පස්සේ ලද වට්ටම් වෙනත් ආදායමක්. ලද වට්ටම් වෙනත් ආදායමක්. කීයද ලද වට්ටම්? ලද වට්ටම් අපිට තියෙනවා 15,000යි. ඊට පස්සේ අපි බෙදා හැරීමේ රත දැම්මා. රත ෂෙවෙන් කිරීම දැම්මා. ණය පොලී දැම්මා. බැංකු ගාස්තු තියෙනවා. බැංකු ගාස්තු තියෙනවා. කීයද බැංකු ගාස්තු? 1,500යි මූල්‍ය වියදමක්. ඊට පස්සේ අපිට යන්ත්‍ර හා උපකරණ පිරිවැයට තියෙනවා 1,50,000ක්. ජංගම නොවන වත්කමක්. යන්ත්‍ර තියෙනවා 1,50,000ක්. හැබැයි මේකේ ෂෙයා වෙන විදිහ කියලා නැහැ. හරිද? එතකොට අපිට සමුච්චිත ෂෙයා නැහැ. ධාරණගයත් ඒ ගානම තමයි ගන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා
මුදල් ශේෂය 9500 අපේ වත්කමක්. ජංගම වත්කමක්. මුදල් තියෙනවා 9500. එහෙනම් අපි ගාණ බැලන්ස් ඔක්කොම ටික දැම්මු. දැන් බලමු අපේ ගාණ බැලන්ස් වෙනවද කියලා. හරිද? හරි. අපි මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම විකුණුම් පිරිවැය හොයාගන්න. විකුණුම් පිරිවැය හොයන්න කලින් අපි ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගැනුම් වලට ගෙනීමේ කුලිය එකතු කරලා විකිණීමට ඇති තොගය කොච්චරද කියලා බලන්න. හරි. අපි බලමු මේ ටිකේ එකතුව සමානයි මේකට එකතු කරනවා මේක මේක මොනවද ආරම්භක තොගයට ගැනුම් එකතු කරා ගෙනීමේ කුලිය එකතු. ඔන්න අපිට ආවා. ඒ එන එකෙන් අපි අඩු කරපුවාම අවසන් තොගය අපිට එනවා සමානයි විකිණීමට ඇති තොගයෙන් අඩු කරනවා අවසන් තොගය ඔන්න එනවා විකුණුම් පිරිවැය 5,15,000යි. ඒ විකුණුම් පිරිවැය අපි ගේනවා මේ පැත්ත. ආරම්භක තොගයට ගැනුම් ගෙනීමේ කුලී ඒ ටික එකතු කරලා විකිණීමට ඇති තොගය කොච්චරද කියලා ගත්තා. ඒකෙන් අවසාන තොගය අඩු කරපුවාම විකුණුම් පිරිවැය ආවා. ඒ විකුණුම් පිරිවැයෙන් අපි මොකද කරේ? අපේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරා. එතකොට අපිට ආව ධන ලාභය 1,90,000යි. ඒකට වෙනත් ආදායම් එකතු කරපුවාම මුළු ආදායම ආව 2,10,000යි. අපේ වියදම් වල එකතු ආවා කීයද? 2,01,500යි. එතකොට අපි මොකද කරේ? මේ 2,01,500 අපි මොකද කරේ? අපේ මුළු ආදායමෙන් අඩු කරා. එතකොට අපිට එනවා ශුද්ධ ලාභය කීයක් එනවද? ශුද්ධ ලාභය අපිට එනවා 8,500ක්. ඔයාලා දැන් තනියම ගෙදරදී හදන්න ඕන. හරි? ශුද්ධ ලාභය එනවා 8,500ක්. මේක තමයි අපේ ශුද්ධ ලාභය. හරි. පැහැදිලිනේ? හරි. අපි මොකද කරන්න ඕන මේ ශුද්ධ ලාභය? මේ ශුද්ධ ලාභය අපේ හිමිකමට එකතු කරන්න ඕන. ශුද්ධ ලාභය අපේ හිමිකමට අපි එකතු කරන්න ඕන. ශුද්ධ ලාභය අපි එකතු කරනවා මේ හිමිකමට. ශුද්ධ ලාභය අපි මොකද කරන්නේ? හිමිකමට එකතු කරනවා. හරි? ශුද්ධ ලාභය 8,500. හරිනේ? හරි. දැන් අපේ මුළුවත්කම් කීයක් තියෙනවද කියලා බලනවා අපි. අපේ මුළුවත්කම් තියෙනවා 4,54,000. ජංගම නොවත්කම් ජංගමවත්කම් තියෙනවා සමානයි 60,000යි 4,500 අපේ ණය ගැතියොයි මුදලුයි එකතු කරපුවාම මේක. එතකොට අපේ මුළුවත්කම් තියෙනවා ජංගමවත්කමුයි එකතු කරපුවාම 5,68,500. දැන් මොකද වෙන්න ඕන? මේ තියෙන අපේ මුළුවත්කම්. හරි? මේ තියෙන අපේ මුළුවත්කම්. අපි ඒක දාගමු. හරිද? දැන් අපේ හිමිකම දන වගකීම් සමාන වෙන්න ඕන මුළුවත්කම. අපි දැන් බලමු එහෙම වෙනවද? අපේ මුළු හිමිකම තියෙනවා ප්‍රාග්ධනයයි අපේ ශුද්ධ ලාභයේ මේ ගාන. ජංගම අපේ මුළු වගකීම් තියෙනවා. ජංගම නොවන වගකීමුයි අපේ ජංගම වගකීම් ටිකයි එකතු කරපුවාම මෙන්න මේ ගාන. දැන් අපි බලනවා අපේ හිමිකමයි වගකීමුයි සමානයිද කියලා. අන්න දැක්කද? සමාන වුණා. හරි? හිමිකමයි වගකීමුයි මෙතන අපි ලියන්න ඕන මොකක්ද? හිමිකම සහ වගකීම්. හරිද? එතකොට මෙතෙන් එන්නේ මොකක්ද? මුළුවත්කම. මුළුවත්කම. දැන් පැහැදිලි නේද ළමයි? අපි ගාන හැදපු විදිය. ප්‍රශ්න තියෙන කට්ටිය කමෙන්ට් කරන්න ළමයි. හරි? ප්‍රශ්න තියෙන කට්ටිය කමෙන්ට් කරන්න. මම ඔයාලට උදව් කරන්නම් කියලා දෙන්න. විභාගෙට තව ටික දවසයිනේ තියෙන්නේ. අපි මේක ගොඩ දාගමු. හරිද? ඔයාලා මේ වීඩියෝ එක බලලා පුරුදු වෙන්න ගාන හදන විදිය. එහෙනම් හැමෝටම සුබ දවසක්.